තාත්තා මැරිලා. ඒ සම්පූර්ණ ආත්මයම ගිහිල්ලා නැහැ. ඒක එතන හිර වෙලා. කොතනද? ලංකා ග්ලේඩ්ස්. එක් මොහොතක් කතා පෙළක්. ආත්මය එතන. හැබැයි තාත්තට මොකුත් නැහැ. මම කැලණි විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පැට්‍රික් රත්නායක. මම කාලයකට පස්සේ ශ්‍රී ලංකාවට ඇවිල්ලා අපූර්ව සිනමා නිර්මාණ දෙකක් රස විඳින්න ලැබුණා. එකක් අශෝක හඳගම් මහතාගේ රාණි සිනමාත්මක කෘතිය. ඊට පස්සේ අද ඉලංගෝ රාම් අලුත් අධ්‍යක්ෂකවරයාගේ මේ චිත්‍රපටය නෙළුම් කුළුණ. ඉතින් මම දකින විදිහට ශ්‍රී ලාංකීය සිනමාවේ මෙතෙක් ආපු අපේ ගමනේ මේ ප්‍රවර්ගයේ චිත්‍රපටයක් දැකපු පළමු අවස්ථාව. මේ ජාතිය තිරනාටකයක් අපට හම්බ වෙන්නේම නැහැ. ඇත්තටම මේක ප්‍රවර්ගයක් ඡානරයක් විදිහට ප්‍රහසනාත්මක චිත්‍රපටයක්ම පමණක් නොවේ. මේ ලෝක සිනමාවේ බ්ලැක් කොමඩි එහෙම නැත්නම් අතිශය කළු ප්‍රහසනාත්මක සිනමා කෘතියක් කියලා තමයි කියන්නේ. මොකද මේ ජාතියේ දේවල් අපේ යථාර්ථ ලෝකයේ සිදු නොවන, ශ්‍රී ලාංකීය සංස්කෘතියේ ඒ සමාජයේ සිදු නොවන මරණය කේන්ද්‍රීයව දිගහැරෙන වෙනම ප්‍රස්තුතයක්. මේක මම හිතන්නේ අපූර්ව විදියට අපට රස විඳිනකොට මේක වෙලාවකට ප්‍රහසනයක් කියලා අපට හාස චිත්‍රපට ප්‍රවර්ගයට දාන්නත් බෑ. මේක ඇතුළේ වෙනම අර මොකද කියන්නේ මේ ජීවිතයේ යථාර්ථය පිළිබඳව නැවත අපිව හිනාව තුලින් හිනාව නතර කරන අවසන සුළු තැනකටත් අපි අරන් යනවා. ඉතින් මට කෙටියෙන් කියන්න තියෙන්නේ දීර්ඝ කාලීන ශ්‍රී ලාංකීය සිනමා වංශ කතාවේ මේ ඉලංගෝ රාම් මේ යෝන් අධ්‍යක්ෂකවරයා ගේන මේ අපූර්ව කතාව තුළින් ශ්‍රී ලාංකීය සිනමාවට අලුත් උත්තේජනයක්. ඒ කියන්නේ මේ චිත්‍රපට කර්මාන්තය කඩා වැටලා තියෙන වෙලාවක, මොකද මේ කොවිඩ් වසංගත උවදුරෙන් පස්සේ ලෝක සිනමාවත් එක්ක බලනකොට අපි ඉන්නේ බොහොම පසුගාමී තත්වයක. ඉතින් මම දකිනවා මේ වගේ අපූර්ව පොඩි පරිශනාත්මක වැඩක් හැටියට මම දකින්නේ. මොකද කවුරුවත් අත නොගහන පිටපතකට තමයි ඉලංගෝ රාම් අත ගහලා තියෙන්නේ. ඉතින් අපි ලෝක සිනමාවේ විශේෂයෙන්ම මෑතක ජපන් සිනමාවෙත් මම මේ විදිහේ චිත්‍රපටයක් නැරඹුවා. ඉතින් ඒක මට හිතෙන්නේ මම දන්නේ සිංහල භාෂාවෙන්, ඒ කියන්නේ ශ්‍රී ලාංකීය භාෂාවෙන් අපි කොහොමද ඒක කළු ප්‍රහසනාත්මක චිත්‍රපටයක් කියලා කියනවද කියන එක. කොහොම හරි ලෝක සිනමාවේ බ්ලැක් කොමඩි කියන ඡානරීය ප්‍රවර්ගයේ චිත්‍රපටයක් හැටියට මම ඉතාම අගය කරනවා. මොකද මේ චිත්‍රපටයේ මේ අප hina වෙන, එහෙම නැත්නම් මේ ජීවිතයේ ඒ පියාගේ මරණය කේන්ද්‍රීයව මේ ඉදිරිපත් කරන්නේ වෙනම නාටකීය දර්ශනයක්. ඒකේ වෙන ෆිලොසොෆි එකක්. ඒ වගේම තමයි කියන්න ඕන චිත්‍රපටයක් කේන්ද්‍රීයව තියෙන මේ ලෝක සිනමාවේ ශ්‍රී ලාංකීය කෘතියක් විදිහට මේකේ තියෙන අතිශය තාක්ෂණික, ඒ කියන්නේ ශබ්දය ගත්තත්, සංගීතය ගත්තත්, මේකේ විශේෂයෙන් රංගනය වගේ දේවල් වලින් අතිශය ප්‍රශස්ත මට්ටමක තියෙන අපූර්වතම චිත්‍රපටයක්. ඒක තමයි මට කියන්න තියෙන්නේ. නැවත මම කියනවා මම ශ්‍රී ලාංකීය චිත්‍රපට එක්ක, ඒ වගේම ලෝක සිනමාව එක්ක ගැවසෙන කෙනෙක් හැටියට ශ්‍රී ලාංකීය සිනමාවේ මේ වර්ගයේ චිත්‍රපටයක් මම හිතන්නේ අපි කාටවත් තරමන්න හම්බෙලා නැහැ. ඒ නිසා මම හැමෝටම ආරාධනා කරනවා ශ්‍රී ලාංකීය චිත්‍රපට කර්මාන්තයේ කඩා වැටලා තියෙන වෙලාවක මේ වගේ අපූර්වතම නිර්මාණයක් එක්ක ජීවිතය දිහා ආපහු හැරිලා බලන්නට. මේ චිත්‍රපටය තුළින් කියන ජීවිතය පිළිබඳ වෙනම දර්ශනයක්, ෆිලොසොෆි එකක් මේක තුළ කියවෙනවා. ඒ නිසා ශ්‍රී ලාංකීය සිනමාවට අලුත් අත්දැකීමක් විදියට මේ කළු ප්‍රහසනාත්මක චිත්‍රපට, එහෙම නැත්නම් මේ බ්ලැක් කොමඩි අපේ අපූර්ව අත්දැකීම එක්ක මේ ඉලංගෝ රාම් මහතාගේ අත්දැකීම එක්ක එකතු වෙන්න කියලා මම ආරාධනා කරනවා. බොහොම ස්තුතියි. තාත්තා මැරිලා. ලංකා ග්ලේඩ්ස්.
එක් මොහොතක් කතා පෙළක්. Subscribe now. ඒ සම්පූර්ණ ආත්මයම ගිහිල්ලා නැහැ. ඒක එතන හිර වෙලා. තාත්තා ටිකක් උසයිනේ. එයාගේ පොල්ලක් ටිකක් දිග වැඩි.